එකපාර මේ ඇහැට අත තිබ්බේ. බලන්න දැන් ඇහැ පේනවා කියනවා. ඒ නිසා මම ඇස් රෝග ගැන ඉස්සරහට මේ ඇස් රෝග සූපත් කිරීම ගැන කතා කරනවා. මට ඔක්කොම දාගෙන කරන්න බෑ. මේ ස්ථානයේ නම් බලයක් තියෙනවා. ඒකත් එක්ක මේ ලෙඩෙක් ඇවිල්ලා නිකන් මෙතන දෙහි ටිකක් කපන් ගියත් සුවපත් වෙනවා. ඔන්න තව හොඳ රිසල්ට් එකක් පවුල් සමගි වෙලා තියෙනවා. ඒක විශේෂ කාරණයක්. ශ්‍රීලංකන් දහමතු රෝග මූලයට ප්‍රතිකාර කරන්න කියලා ඔයලා කොහෙවත් රෝග මූලයට ප්‍රතිකාර කරන ක්‍රමයක් නැහැ. ඔය මොකක් කරේ අනුමාන කර කපනවා කොටනවා අරවා කරනවා මේවා කරනවා අර බේත දෙනවා මේක දීලා බලනවා අරක කරලා බලනවා එහෙම වැඩක් නැහැ. මෙතියා ගන්න වෛද්‍යුන්ටත් එක්ක කියන්නේ. දන්නේ නැත්තම් දැනගනින්න. මේ ඔක්කොම ලෙඩ සම්බන්ධයි මේ ආමාශය සහ බඩවැල් මහ බඩවැල් වලට සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය දිනින් තමයි මේ ලෙඩ ඔක්කොම බහින්නේ නැත්තේ. ඉඳලත් මම ෆොටෝ එකෙන් වැඩ පෙන්නලා තියෙන අදත් ඔය වැඩ පෙන්නපු එකක් මම පෙන්නලා තියෙනවා ෆොටෝ එකෙන් බෑ කියන උන්ට. ෆොටෝ එකෙන් මෙහි ඉඳලා දෙහි කපලා දෝසයෙන් කරලා පස්සේ අන්න හොඳට ලෙඩ හොඳ වෙලා වැඩ කරගෙන යනවා. එයා ගෑස්ට්‍රික් කියන්නේ මට ඊටාම සිම්පල් ලෙඩක් විනාඩි 10කට කට හොඳ කරන්න පුළුවන්. හැබැයි විනාඩි 10 හොඳ කරන්න ගියාගෙන මම මෙහෙන් දෙපා එකක්වත් විනාඩි 10 හොඳ කරන්න මගේ වැඩ පිළිවෙලක් තියෙනවා. මේ ඔය නිකන් ඔය සුද්ධ කිරිල්ල නම් මේක සුද්ධ කරන්න හම්බෙන්නේ නැහැ. නිර්වාණන්නේ කරන සුද්ධෙට ගහන්න සුද්ධයක් නැහැ. ඒ නිසා අපි දෙන විරේකයට ගහන්න විරේකයක් නැහැ. මම පේටන්ට් එකක් ගන්න හිතුණා. පුළුවන් නම් දීපල්ලක මගේ විරේක ඊට පස්සේ මේ වගේ ලෙඩ හොඳ කරන්න වෙන ක්‍රමයක් නැහැ. ලෝකෙ කොහෙවත් වෙන ක්‍රමයක් නැහැ. කොච්චර බෙහෙත් දුවත් මේක යට යනවා ආයෙ මතු වෙනවා. හරියන මිනිහට හරියනවා. හරියන්නේ නැති කාට මොන බුදුහාමුදුරුවෝ ආශිර්වාද කරත් හරියන්නේ නැහැ. මරුණ පස්සේ මල් පූජා කරපල්ලා දැන් මඩ ගහපල්ලා මම එක දවස් සැලෙන්නෙත් නැහැ. පෙන්නලා තියෙන රිසල්ට් එක වේගයෙන් සූපත් කරන තැන නිර්වාණ අරණ සීලක්ඛන්ධ නම්බර් 1. දර්වන් සර්ණයි මේ බලාගන්න මේ මාසයක් දෙකක් ඇතුළත මේ ප්‍රතිකාර කරලා වේගවත් සුවයක් ලැබපු කට්ටිය තමයි මේ ඉන්නේ. මේ නිර්වාණ අරණට ඇවිල්ලා මේ හැමතැනම ගිහිල්ලා දුක් විඳලා බෙහෙත් කරලා හොඳ වෙලා නැතුව මේ ස්ථානෙට ආවට පස්සේ මම මාසයක් ඇතුළත හොඳ කරපුවා මේ එසේ මෙසේ ලෙඩ නෙමෙයි 2.50 ලෙඩ නෙමෙයි මම හොඳ කරලා තියෙන්නේ. ඔය විශේෂඥ වෛද්‍යවරුන්ට හිතා ගන්න බැරිව PhD ගහපුන්ටත් කරගන්න බැරි ඉච්චව මම කරලා පෙන්නලා තියෙනවා. එතකොට දැන් මම එක එක්කෙනා වර්ගනේ ඒගොල්ලන්ට තිබ්බ ලෙඩ ටික සහ ඒගොල්ලන්ට කොහොමද හොඳ වුණේ කියලා මේ මාසයක් වගේ කෙටි කාලයක් තුළ මේ හොඳ වුණේ කොහොමද කියලා අපි කෙටි විස්තරයක් අරගන්නයි හදන්නේ. ඒකට ඉන්නේ මාසයක් වගේ ඇතුළත මොකනේ සෝපත් වෙච්ච කෙනෙක් මට කියන්නකො මොකක්ද මේ බාසරුපේ ඒක මමනේ කිව්වේ වාර්ගි පස්සේ මොකක්ද බඩේ මාරු තිබ්බලු කොන්දේ මාරු තිබ්බලු ඔළුවේ කැක්කම තිබ්බලු රැට නිින්ද කියන හැල්ලු පළවෙනි නිින්දේ ගන්න අඳගත්තට පස්සේ මාසයක් අදට මාසයයි ඒ පස්සේ ඒ උනාට පස්සේ මම නිින්ද ගියා එතකොට අමාරු දෙකේ ගියා පොඩ්ඩේ අමාරු දෙකේ ගියා. එතකොට මේ අපි කරපු ප්‍රතිකාරයෙන් පළවෙනි ප්‍රතිකාරයෙන්ම බඩේ අමාරු නැති වෙලා ගිහිල්ලා ඒ නිින්දයන් නැති කටි නැති වෙලා ගිහිල්ලා කොන්දේ අමාරු නැති වෙලා ගිහිල්ලා ඔළුවේ අමාරු නැති වෙලා ගිහිල්ලා මෙන්න බලන්න විස්මිත ප්‍රතිඵල කියලා කියන්නේ මෙහෙමයි එක බෙහෙත් පෙත්තක්වත් දෙන්නේ නැතුව තමයි මේ හොද කරලා දෙන්නේ. බෙහෙත් පෙත්තක්වත් දුන්නේ නැහැ. නිසා මතක තියාගන්න දැන් අපිව කොපි කරන්නත් පුරුදු වෙලා තියෙන කොපි කළ හැක සම කළ නොහැක. කමන්නේ කාට සෝයක් වෙනවා නම් හැබැයි හරි ක්‍රමයකට කරලා ලෙඩ සෝපත් කරන්න කියලා අපි කියන්නේ බටහිර තමයි මේක කරන්න බෑ. මට ඒ බටහිර කමත් එක්ක වෛරයකුත් නැහැ. මට වෙදකම හොඳයි. නමුත් මේ බෙහෙත් ඇකට අල්ලන්නේ නැහැ. දැන් මේ බෙහෙත් දීපු අයනේ ඉංග්‍රීසි බෙහෙත් පණයනකම් දීපු අය තමයි. එතන බෙහෙත් පෙත්තක් නැතුව මේ ලෙඩ සනීප කරලා තියෙන්නේ කොහොමද? ඒක තමයි විශේෂත්වය නිර්වාණ අරණ. ඇවිල්ලා බලන්න කොහොමද කියලා වේගයෙන් සුව කරන තැනක් තියෙනවා ලෙඩ රෝග. ඒ නිර්වාණ අරණ තමයි සීලක්ඛන්ධ නම්බර් 1ම තමයි. එතකොට අපිට දැන් මේ සම්මානකව දෙන්න සූදානම් කරලා තියෙනවා. මේ වේගයෙන් ලෙඩ රෝග සුවපත් කිරීම නිසා. ඉතින් අපි සම්මානත් අරගෙන ඊළඟට පෙන්නනවා ඊළඟ වීඩියෝ එකෙන් මේ ප්‍රතිඵල බලා ගන්න. මේවා තමයි ප්‍රතිඵල කියලා කියන්නේ. ඉතින් මේ පළවෙනි ප්‍රතිඵලය දෙවෙනි ප්‍රතිඵලය. ඔයා කියන්නේ ඔයාලට මොකක්ද තිබ්බ අසලුත් තත්ත්වේ? තම කසල එක. අර මේ පොතු කබරවා. කොච්චරද හොඳයි? දැන් මේ පොතු කබරයන් ලෝකේ තියෙන ඉතාම භයානක ලෙඩ පොතු කබර හොඳ කරනවා නම් වේගයෙන් හොඳ කරනවා නම් මම රෙකෝඩ් තියලා තියෙනවා මාසයක් ඇතුළත හිතා ගන්න බැරි දේවල් පොතු කබර හොඳ කරලා පෙන්නලා තියෙනවා මේ හැමේ රෝග. එතකොට විශේෂත්ව කාටවත් හොද කරන්න බැරි හැම රෝගයක් මේ පොතු කබර කියන දේ ඒ පොතු කබර වේගෙන් හොද කරනවා නම් ඒ නිර්වාණාරණ සීලක්ඛන්ධ හමුදුරු විතරයි. ඒ නිසා මේ ප්‍රතිඵල හම්බෙච්ච කෙනෙක් දැන් 75% හොඳයි කියලා කියනවා මේ මාසයක් ඇතුළත එක ප්‍රතිකාරයක් කරලා. එකපාර ප්‍රතිකාරකෙන් මේ හොද වෙලා තියෙනවා. කවුරු හරි කියනවා මේක බොරු කියලා මම මේ පොතු කබර හැදිච්ච ලෙඩේක පොතු කබර වල කටේ ඔබනවා කවුරු හරි කිව්වොත් එහෙනම් මේ මං කරන්නේ බොරු කියලා. ඒ නිසා ඔය මට කමෙන්ට් දාන ප්‍රොෆයිල් ලොක් කරන වීර කමෙන්ට් දානවා කියනවා නම් වලේලා මගේ ඉස්සරහා පුරවන්න කියපල්ලා ලෙඩේකුගේ පොතු කබර කරලා එවෙලේ කටේ ඔබනවා. අනිවාර්යයෙන් මොකද හේතුව මම හොද කරලා පෙන්නලා තියෙනවා වැඩ පෙන්නලා මේ කතා කරන්නේ. ඒ නිසා අන්නේ සූපත් පහයි කියන 175ක් හොඳයි කියලා කියනවා one shot.
හරි නෑ. ඔව් මූණේ ඉඳන් ගත්තලු ඇඟ. ඇඟිලි අතට කසන්න ගත්තලු ඇඟිලි ඉඳන් ගත්තලු මූණේ ඉඳන් ගත්තලු තව මොනවද? ඔව් ඒ අසනීප තත්ත්ව නිසා මේ පරික්ෂා කරන්නේ මේ බෙහෙත් දිනුවන්නේ කියන්නේ. හරි ඉංග්‍රීසි බෙහෙතුත් කරලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි බෙහෙත් වල වරදන්නේ මෙතන තියෙන්නේ. බෙහෙත් අහන්නේ නැහැ. බෙහෙත් අල්ලන්නේ නැහැ. පරීක්ෂණත් කරන්නේ නැති. මොකුත් හරි ගිහිල්ලා නැහැ. එතකොට ගන්න මෑන්ද දෙන. එකපාරයි මේ ප්‍රතිපාර කරලා තියෙන්නේ. එකපාරේ මාසයක් ඇතුළත දැන් කොහොමද ප්‍රතිපාර 100% වෙනසක්? ඔයගේ ඉතින් මේක නැතුව ගියාලු ඊට පස්සේ ඔව් ඒ කියන්නේ ඇඟ කෙට් වෙලා තියෙනවා. දැන් මහා දායට කෙට්කුත් වෙන්න පුළුවන්. ඇඟිලි කසන එකත් අඩු වුණා. ඊට පස්සේ මූණ ඉදිමෙන එකත් නැති වෙලා ගිහලා තියෙනවා. එතකොට එකපාරෙන් මාසයක් ඇතුළත ඒක තමයි කියන්නේ වේගයෙන් මාසයක් ඇතුළත ලෙඩක් හොඳ කරනවා කියන්නේ ඒක විස්මිත කාර්යයක්. ඔය hina වුණාට උන් දන්නේ නැහැ මම කවුද කියලා. ඒ නිසා ඔන්න මම වෙනස පෙන්නලා තියෙනවා. මට මේ වීඩියෝ කර කර ඉන්න වෙලාවක් නැහැ. මම මේ ලෙඩ දහස් ගණන් සූපත් කරලා තියෙනවා. නමුත් සමහර මේ විශ්වාසයක් නැහැනේ. ඒ හින්දා තමයි පුළුවන් නම් කියපල බලන්න මම සල්ලි දීලා කරලා කියලා කටේ වුණා අනිවාර්ය යක්කුත් එක්කම පොතු කපර වුණා කටේ මොකක් හරි කිව්වොත් එහෙම මේ වගේ මේ ජරා කතාවක් කියලා තිබුණොත් එහෙම. කමෙන්ට් එක දැම්මත් මට කමෙන්ට් එකේ ගිහිල්ලා දෙන්න පුළුවන් ෂොට් එක. ඒ නිසා පරිස්සමට දාපල්ලා කමෙන්ට් දානවනම් මේ චැලෙන්ජ් ගන්න මගේ මූණ ඉස්සරහා. තව චැලෙන්ජ් එකක් තියෙනවා මම පාස් වෙලා තියෙනවා. ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ කඩවත ගෑස්ටික් වෙද මහතා ගෙන්නනවා මම මෙතනට. ගෙන්නලා එයා එවල තිබුණා මට මේ දත කුෂ්ඨ දාපු කෙනෙක්. ඒ මට කිව්වා ඇට දෙක අතේ තියන් හිටියේ කිව්වා ඒ කොල්ලා. එච්චරම අමාරු වෙල්ල හිටියේ රැයට. ලේ යනවලු උදේට මේ කසල ගන්න දෙන්නේ නැතුව කුණු වෙච්ච මේ කොල්ලෙක්ව මෙහෙ එවල තියෙනවා 20000ක් අතින් දීලා මට ගහන්න. ඒ කියන්නේ මම හොඳ කරේ නැත්තම් බලාගමු කියලා එවල තියෙන්නේ. ඌට වන් ෂොට් හොඳ වෙලා තියෙනවා. ඒ හින්දාම තේරුම් ගන්න තියෙනවා මම ඒ විභාගෙත් පාස්, ඒ චැලෙන්ජ් එකත් පාස්. මූණට එදාට බලා ගන්න පුළුවන් මම ඉස්සරහට වීඩියෝ එකක් කරනවා. දකින්න ඇති සටන එදා කඩවත ගෑස්ටික් වෙද මහතා මේ අද මම ගෞරවයෙන් කතා කරන ඒ කාලේ නම් මම වෙනස් පැත්තකින් කතා කරේ. නමුත් තේරුම් ගන්න තියෙනවා. මම රියල් සීලක්කන්ද එක්ක හැපිලා තමයි ප්‍රශ්නේ ඇති වුණේ. ඉතින් එයා තේරුම් ගන්න තියෙනවා මම කවුද කියලා. එයා යෝක ලෙඩත් මම හොද කරලා පෙන්නලා තියෙනවා. දෙපාරකින් හොද කරලා තියෙනවා. එතකොට මූණ අපි විවාදයක් කරනවා. ඒකත් බලා ගන්න පුළුවන්. එතකොට මේ බොරු ලෙඩ්ඩු නෙමෙයි. දැන් මම තියාගෙන ඉන්නවා. මේ කමෙන්ට් දානවා පරිස්සම් වෙලා මේ බොරු ලෙඩ්ඩු නෙමෙයි ඇත්ත ලෙඩ්ඩු මේ. හොද කරලා මාසෙන් ප්‍රතිඵල පෙන්නලා තියෙන්නේ. බය නැතුව කියන්නේ. ඒ නිසා ඔන්න එලෙදා සුව කරලා ඉවරයි. මාසයක් ඇතුළත. එන්න ඊළඟ. ඔව් මේ ළමයාගේ මේ මුලින් එනකොට මේ ගෙඩි දාලා තිබුණේ. ඊටාම මේ ගෑන් ළමයෙක් කියන්නේ ගෙඩි දැම්මහම ඊටාම ඒක මිනිස්සුෙකුට මූණ දෙන්න බෑ. ඉතින් ඒ වගේ අපහසුතාවයකට මානසික පීඩනයකටපත් වෙනවා. මම ඒ වගේ ඕන තරම් හොද කරලා තියෙනවා. මේ පිටේ හැමතැනම ගෙඩි දාලා තිබ්බා. එතකොට ඒ ඔක්කොම මේ ගෙඩි අපි පිටට ගහන්නේ. දැන් කොච්චර දුන්නවද? 180ක් විතර එකපාරයි නේ. එක වතාවෙන් 180ක් හොද කරලා තියෙනවා. බෙහෙත් කරාද දෙන්නේ කියලා. හරි කියන්නේ. පරීක්ෂණ කරා. පරීක්ෂණ කරලා තියෙනවා අහුන්නේ නැහැ. ලෙඩක් අහුවෙන්නේ නැහැ. අවුරුද්දක් තිස්සේ මහන්සි වෙලා තියෙනවා. එතකොට ඉංග්‍රීසි බෙහෙත් දීලා තියෙනවා හොඳ වෙලා නැහැ. එතකොට මම මාසයක් ඇතුළත මේ මගේ වට්ටෝරු වෙදකනුත් නැහැ මොකුත් පෙති මොකුත් නැහැ. ඒ නිසා මම කියන්නේ මේ වෙදකම විතාම ස්මිත රහසක් මේකේ නම මාසෙන් හොද කරලා තියෙන එක තමයි නිර්වාණාර්ථ තියෙන බලය. දැන් සීලක්කන්ද හවුදරගේ හැකියාව මතක තියාගන්න ඉන්න. මම සසරේ මේවා තමයි කරලා තියෙන්නේ. ඒ හැකියාව දැන් බලවත් වෙලා තියෙන්නේ. ඒ නිසා ලෙඩුන්ට සුවපත් වෙන ඉක්මනට ලෙඩ හොද කරගන්න ඕන නම් එන්න නිර්වාණාර්ථ. ඇවිල්ලා බලපල්ලා කොහොමද ලෙඩ සුවපත් වෙන්න විදිහ කියලා. ඒ නිසා මේ ප්‍රතිඵලයක් පෙන්නලා තියෙන්නේ 180ක් විතර හොඳයි. එකපාරේ 180ක් හොඳයි අවුරුද්දක් ප්‍රතිකාර කරලා හොඳ වෙන්න බැරි එක මාසෙන් මම හරවලා තියෙනවා 180ක් වෙනසක් කරලා තියෙනවා වේගෙන් ලෙඩ සුව කරන තැන ඒ නිර්වාණාර්ථ ලංකාවේ ලෝකෙම මෙතන විතරයි තියෙන්නේ. අද පිටරට කෙනෙකුත් ඇවිල්ලා තියෙනවා. ඒකේනවත් අපි සුවපත් කරනවා. ඒ නිසා පිටරටනුත් මේ ලෙඩ හොයාගෙන යනවා මං ගන්න. ඒ නිසා තේරුම් ගන්න මේ වගේ අසනීප ලෙඩ හොඳ වෙන්නේ නැත්නම් බෙහෙත් කිව්වත් හොඳ වෙන්නේ නැත්නම් පරීක්ෂණ කරලා අහු වෙන්නේ නැත්නම් පැහැදිලිවම මේ නිර්වාණාර්ථයෙන් සීලක්කන් දහවුරු කරන ක්‍රමයෙන් විතරයි ගොඩ යන්න පුළුවන්. කොපි කරාට කමන්නේ කොපි කරලා හරියට කරපල්ලා. මටත් ඕන ලෙඩ සුවපත් කරන්න තමයි. හොඳ වුනේ නැත්නම් මෙහෙට එක්කන් වරෙන්න. ඊළඟ අග වෙවුලනවා නිින්ද ගියේ නැහැ. දියවැඩියාව වැඩියෙන් තිබුණා. සීනි වැඩි වෙලා තිබුණා. රෙකෝඩ් වෙනවනේ. එකපාර ප්‍රතිකාර කරාට පස්සේ සීනි දැස්සා. සීනි අදුනා. අනිත්
හරි. එතකොට මාසයක් ඇතුළත දැන් මේ සීනි වැඩි මම එකයි කියන්නේ සීනි හොඳ කරන්න අමාරුයි. සීනි වැඩි වෙනවා සමහරුන්ට. ඒක මම කියන්නේ සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වැඩි වෙනවා. මේ වසවිස ආදී කැවුනහම කරපු දේවල් මිනිස්සු එක දේවල් කරලා තියෙන දේවල් නිසා වැඩි වෙනවා. තියෙන ලෙඩ වැඩි වෙනවා. ඒ වගේ තමයි සීනි වැඩි වෙලා තිබිලා තියෙන්නේ. දැන් ඔන්න ලෙඩ බැහැලා. මේ සීනි බැහැලා තියෙනවා. ඒ වගේම මොකක්ද උනේ? නිින්ද යන නැති ගතිය තිබුණා තියෙනවා. ඒක හොඳ වෙලා තියෙනවා. දැන් මොනවද? අයක වෙවුලන ගතියක් තිබුණලු. ඒකත් අඩු වෙලා තියෙනවා. තාම එක ප්‍රතිකාරයක්. තාම ඉවර නෑ. තාම ප්‍රතිකාර කරන්න තියෙනවා. කරන ගමන් මේ ඉන්නේ. ඒක කොච්චර සුවයක් තියෙනවද මුලින් විතරයි. 175ක් විතර හොඳ වෙලා තියෙනවා කියලා ඔන්න බලන්න මං අහන්නේ 100 ගාණින් මං අහන්නේ ලෙඩේ පොඩි. ඒතර මට තේරෙනවා ලෙඩාට කොච්චර සහනයක් වෙලා තියෙනවද කියලා. මම බලන්නේ කොහොමද දශමයක් කර ලෙඩක සූපත් කරන වෙනසක් කරන්න. ඒ නිසා මේක පිනක් මේ වගේ ෂෙයා කරලා දැනුවත් කරන්න මේ වගේ දුක් විඳින ලෙඩ ඉන්නවනම් මේ ඇත්ත ලෙඩ මේවා. ඒ නිසා කටවල වරද්ද ගන්න එපා මේ ඇත්ත ලෙඩ මේ බුරුකාරයෝ නෙමෙයි. මේ ඇත්තටම මං හොද කරන මිනිස්සු. ඒ නිසා ඔප්පු කරලා පෙරපසු වෙනස දාලා තියෙන්නේ. මේ ඇඟේ තියෙන අමාරු ෆොටෝ එකට ගහලා පෙන්නන්න බෑනේ. ෆොටෝ එකට ගහලා පෙන්නන්න පුළුවන් දේවල් මම පෙරපසු වෙනස හැම රෝග ආදී වෙන් කරලා පෙන්නලා තියෙනවා. ඒවා හොද කරන්න පුළුවන් මට මේවා බැරිද? ඒ නිසා සර්වාංග රෝග ඕන ලෙඩ හොද කරන්න පුළුවන්. හැබැයි Tamanට පින තියෙන්න ඕන. කරන දේ පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. හිතේ පැහැදිලිමත් තියෙන්න ඕන. කොහොක හිතෙන් නම් එන්න එපා හරියන්නේ නැහැ. ඒ නිසා සාපයක් බවට පත් කරගන්න එපා. හෙල්ලම් කරන්න එපා. සීලත් අන්දහාමුදුරුත් එක්ක හෙල්ලම් කරලා ඇප්පිලා දිනන්නත් බෑ. එහෙනම් ෂෙයා කරලා දැනුවත් කරන්න මේ තව ප්‍රතිඵලයක්. ඊළඟ එක කියනවා. ඔව් මේ ඉතාලියේ ඉඳලා ආපු කෙනෙක් වීඩියෝ දැකලා පැහැදිලා මෙතනට ඇවිල්ලා තියෙනවා. කියන්නේ මොකක්ද උනේ? ඇඟටම පණ නැති ගතියක් සහ කොන් දෙක ඇක්කුමක්. මේ අවුරුදු 10ක් තිබිලා. ඒතකොට ඉතාලියේ ඉඳලා ගොඩක් රටේ ඉඳලා බෙහෙත් එනවා. එතකොට බෙහෙත් කරන්නේ නෑ මම බෙහෙත් කරේ නෑ විදෝ ඉඳලා තියෙනවා කොහොම හරි. ඒතර අවුරුදු 10 ඉස්සෙල්ලා දැනගෙන තිබිලා තියෙනවා මොනවා හරි කරපු දෙයක්ත් තිබිලා තියෙනවා කියලා. නමුත් ඒවා හරියට අයින් කරගන්න තැනක් හම්බෙලත් නෑ. ඉතින් මේ ස්ථානට ආවට පස්සේ කොහොමද සුව වෙන්නේ? ඇඟේ පණ නැති ගැතිය කොහොමම නැති වෙලා ගියා. මාසයක් ඇතුළත නේ. මේ දවස් 10යි. මේ ඇවිල්ලා දවස් 10යි. ඔන්න බලන්න වේගෙන් හොද වෙනවා කියන්නේ. හොඳට දවස් 10ක් ඇතුළත ඈ පොන් දෙකක් උඩ වෙච්ච දෙයක් නැහැලු. ඇඟේ අමාරුවට වෙච්ච දෙයක් නැහැලු දවස් 10යි. හිතා ගන්න පුළුවන් ද PhD ගහුවත් බෑ. ඒ නිසා මතක තියාගන්න PhD පැත්තකට ගලව ගන්න වෙනවා මේ අපිට PhD මේ ප්‍රැක්ටිකල් රිසල්ට්. ඒ නිසා ඇකඩමික් මේ තියරි වලට වඩා වැදගත් වෙන්නේ ප්‍රැක්ටිකල් රිසල්ට් එක. ඒ නිසා මේ කයිවාරු ගහන ඔය සමහර PhD කාරොත් ඉන්නවනේ. බලයි PhD ගාවල මට දීපල්ලා මේ බලලා නිකන් පැත්තකටලා හිටපල්ලා කරන්න බැරි නම් මේවා තමයි ප්‍රැක්ටිකල් රිසල්ට් කියන්නේ. ඒ නිසා ඇකඩමික් තියරි වැඩක් නැහැ. මේ ඇහැට කිරණ ඇතුව පෙරම ඔව් මේ ඇහි අමාරුවක් තිබ්බකෝනේ. ඇහි මොකක්ද තිබ්බ අමාරු? මම ඇහෙන්නේ ආයිනේ කොන නහරට කියලා හැට වේදිකලා හැටිලා තියෙනවා. මේ ලොකු ප්‍රශ්නයක් ඇහි තිබිලා තියෙනවා. ඒතර ඇහැ පේන්නේ නැති දුර්වල තත්ත්වයක් තිබුණා. ඔව් ඒ ඇහැ නොපෙනිය. දැන් කොච්චර දුරට කිව්වා. සහනයක් තියෙනවා. මට අද වෙද්දි සෑහෙන තරම් දුරට තියෙනවා මට. ආදම් මේ ඇස් පෙනීමත් ලැබිලා තියෙනවා. එදා විශ්වකර්ම ලඩක් මේ වැඩක් මේක මම එකපාරේ ප්‍රතිකාර කරනවා. ඒක තමයි මේ සීලත්තන් 13ගේ මේ අතේ තියෙන බලය කියලා මම එකපාරේ අත තිබ්බනේ. එකපාරේ මේ ඇහැට අත තිබ්බේ. බලන්න දැන් ඇහැ පේනවා කියනවා. ඒ නිසා මම ඇස් රෝග ගැන ඉස්සරහට මේ ඇස් රෝග සූපත් කිරීම ගැන කතා කරනවා. මට ඔක්කොම දාගෙන කරන්න බෑ. ඒ නිසා ඇස් රෝග සූපත් කරන්න පුළුවන්. ඒ වල තියෙන දෝෂ අයින් කරලා අත තිබ්බට පස්සේ ඇස් පෙනීම ඇති වෙනවා. ඒ තියෙන දැවිලි, කැසිලි, කබ කඳුළු ගලණේවා ඇස් රෝග සූපත් කරන්න පුළුවන්. ඒ වගේ දුක් විඳිනා ඉන්නවනම් ඒත් එවන්න මෙහෙට මට පුළුවන් මට්ටමේ මම උත්සාහ කරලා දෙන්නම්. ඉතින් මේ ප්‍රතිඵලයක් තියෙන්නේ. ඒතර බලන්න මේ සමස්ත ලෙඩ බහැලා යනවනේ. එක ලෙඩකට ප්‍රතිකාර කරනව නෙමෙයි. ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් කාට ගියාම ඇහැ ගැන විතරයි. ඊළඟ ඇඟ ගැන බඩ ගැන වෙන ඒ ගැන විතරයි. ඒතර මම මෙතනින් කරන්නේ සමස්ත ලෙඩ ටික බස්සනවා. ඒකට මේ ඉතින් ඇඟේ අමාරු බහැලා ගිහිල්ලා තියෙනවා. ඒ ලෙඩ හොඳ වෙලා තියෙනවා. එකපාරින් දවස් 10ක් ඇතුළත දැස් පෙනීමක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේවා තමයි විශ්වකර්ම ක්‍රම කියන්නේ. ඒ නිසා මේ සසරේ කරගෙන ආපු පාරමිතා බලයෙන් තමයි මේවා කරන්නේ. ඒ නිසා මෝඩේ මාත් එක්ක හැප්පෙන්නේ ඉස්සෙල්ලා හිතපල්ලා සංසාරේ මොනවගේ කරලා ඇද්ද මේ සීලක්කන් දහම්දුරු කියලා. ඒ නිසා හැප්පෙන්නේ ඉස්සෙල්ලා හිතපල්ලා. මේ සාප වෙනවා හෙඩ ගහපන් කිව්වොත් හෙඩ ගහනවා අනිවාර්යෙන්ම. ඒ නිසා පරිස්සමට කතා කරපල්ලා සූපත් වේවා කිව්වොත් සූපත් වෙනවා. ඒ නිසා මේ සූපත් වෙලා තියෙන දවස් 10කින් දවස් 10ක ප්‍රතිඵලයක්. හරි ඊළඟට. මේ මහත්තයත් මේ අර නෝනාගේ මහත්තයා. එතකොට ඉතාලියේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ඇඟේ මුළු බරක් තිබුණා දඬු සම්පූර්ණ 1980. දැන් මේ වැලිකොට්ටයක් එල්ලුවා වගේ ඇඟේ බරගතියක් තිබුණලු. එතකොට මෙහෙට ඇවිල්ලා දවස් 10යි. දැන් මේ බරගතිය ඔක්කොම නැති වෙලා තියෙනවා. කොච්චර සුවයක් දෙනවද 100ට කීයද වෙනස? 180ක් විතරම දවස් 10ක් ඇතුළත සුවයක් ලැබිලා තියෙනවා. කොච්චර වේගවත්ද කියලා බලන්න. නිර්වාණ ආරණ සීලක්කන් දහවදරගේ ක්‍රමේ වේගවත් fast healing.
එතකොට තව මොනවද අඩු වෙන්නේ? කම්මැලි ගතිය මුළුමනින්ම නැති. අලසකම, කම්මැලි ගතිය, නිදිමර ගතිය, වැඩක් කරන්න හිතෙන්නේ නැති ගතිය මම නිතරම කියනවා. ඕකට හේතුව තමයි මේ තියෙන වසවිස, කෑම වල වසවිස, පලිබෝධනාශක අනම්මනම් ජරාවල් බඩවල වල ස්ටොක් වෙලා තියෙන කිලෝ 5 10ක් උස්සගෙන යන්නේ තනිකරම මේ මේද තෙල් නෙමෙයි තනිකර කුණු ජරාව. ඒ බඩේ ජරාව තියාගෙන අපේ කුණු හොයනවලුත් ඉන්නවනේ. Tamange ඇතුළේ ජරාව තියන උඹලා ඇතුළේ සුද්ධ කරගෙන ඉන්න මට කමෙන්ට් දාන සෙට් එකක් ඉන්නවනේ දේවාලකාර සෙට් එකක්. උඹලගේ කුණු ටික සුද්ධ කරගෙන ඉන්න. ඇතුළේ කුණු තියන් අනුන් කුණු හොයන්න එපා. ඒ නිසා මේ ප්‍රතිඵල පෙන්නලා තියෙන්නේ මේ ප්‍රැක්ටිකල් රිසල්ට් PhD ගහලා නෙමෙයි හැබැයි. එතකොට මෙන්න රිසල්ට් එක දවස් 10ක් ඇතුළත ඒ ඔක්කොම අසනීප තත්ත්ව සුවපත් කරලා දීලා තියෙනවා. තව ඉවර නෑ. ප්‍රතිකාර කරන ගමන් එන්නේ. අපි 100%ම පුළුවන් නම් සුවපත් කරලා දෙනවා. මොකක්ද කියන්නේ? මොන ශරීරයේ තියෙන ලෙඩ ඔක්කොම මෙතනින්ම නැතුව. ඔක්කොම ආපු ලෙඩ සනීප අසනීප තත්ත්ව ඔක්කොම මෙතනින්ම නැතුව ගියා කියලා කියනවා. මිනිස්සුන්ට මොකක්ද කියන්නේ? ඔයාලා කියනවා අතේ පිළිවෙල විශේෂ රටවල පිටතට ගිහින් ඉන්නවනම් කෙලින්ම නිර්මාණ ආරමුණට ඇවිල්ලා මේ හඳුනා මොන ගෑවිලා ඕගොල්ලෝ ප්‍රතිකාර ගන්න. අය මහත්තයා කියන්නේ පිට රටවල වල දුක් විඳ ඉන්නවා නම් බෙහෙත් මෙහෙන් අරන් යන්නත් පුළුවන්. අපි යවනවනේ. මෙහි ඉඳලත් මම ෆොටෝ එකෙන් වැඩ පෙන්නලා තියෙන අදත් වැඩ පෙන්නපු එකක් මම පෙන්නලා තියෙනවා ෆොටෝ එකෙන් බෑ කියන උන්ට. ෆොටෝ එකෙන් මෙහි ඉඳලා දෙහි කපලා දෝසයෙන් කරලා පස්සේ අන්න හොඳට ලෙඩ හොඳ වෙලා වැඩ කරගෙන යනවා. ඒ ඇවිල්ලා මට මෙතන කිව්වා ෆොටෝ එකෙන් බෑ කියන්නේ කවුද? එතන ඔය මුකුත් දන්නේ නැති ශාස්ත්‍රයක් දන්නේ නැති උන් තමයි බෑ කියන්නේ. ඒ නිසා පිට රටත් දුක් විඳිනවා නම් ඒගොල්ලන්ට පිරිසල්න නිර්වාණාරණ තමයි සීලකන්ද හාමුදුර තමයි. ඒ නිසා නම්බර් 1ම තමයි. ඒ නිසා ලංකාවේ පළවෙනි තැනට තෝරගෙන තියෙනවා දැන් සහතික දෙන්න පවා මේ සම්මාන දෙන්න. ගෞරව සම්මානයෙන් පිදුම් ලබන්නේ සීලකන්ද හාමුදුර. මේ ලෙඩ සුව කිරිල්ලේ වේගවත් බව නිසා මේ කරන දේවල් මේ සමාජ සේවයක් කරන්නේ. ඒ නිසා මේ තව ප්‍රතිඵලය ප්‍රැක්ටිකල් රිසල්ට් no PhD. එන්ඩිලා පාට මොකක්ද තිබ්බ ප්‍රශ්නේ ලොකු තුවාලයක ප්‍රශ්නයක් මේ කකුල ඉදිමිලා තුවාලයක් හැදිලා කැක්කුම් දෙවිලි තිබුණා. දැන් ඔයාලට කොච්චර දුරට වෙනසක් වුණාද? ඇඟේ බරගතිය අඩු වුණාලු. කකුලේ කොච්චර අඩු වුණාද? 150ක් විතර කකුලේ තියෙන අමාරු අසනීප දැවිලි කැක්කුම් වේදනා අඩු වෙලා තියෙනවා. තුවාලේ හොද පැත්තට හැරිලා. හොද පැත්තට තුවාලෙත් හැරීගෙන එනවා කියන. ඒක තමයි කියන්නේ ලේ වල වසවිස තියෙනවා. එතකොට බඩවල් වල බඩේ ආමාශය වසවිස තියෙනවා. එතකොට මේ දේවල් ඉවත් කරලා අපි මේ කරන මේ ස්ථානයේ නම් බලයක් තියෙනවා. ඒකත් එක්ක මේ ලෙඩෙක් ඇවිල්ලා නිකන් මෙතන දෙහි ටිකක් කපන් ගියත් සුවපත් වෙනවා. නිසා මේ ප්‍රතිඵල තමයි මේ ප්‍රැක්ටිකල් රිසල්ට් ප්‍රායෝගික ප්‍රතිඵල පෙන්නලා තියෙන්නේ. කියපල්ල පුළුවන් නම් මේවත් බොරු කියලා. ඒ නිසා මේ කටවල් වලට හෙන ගහනවා දත්වලේ අනිවාර්යෙන් දත් හැලෙනවා මට මේ අනම්මන කියන උන්ට මම මේ සත්‍යවාදීව මේ පෙන්නලා තියෙන වකීමෙන් කියන මිනිස්සු ඇත්ත මිනිස්සු මේ හොද කරලා පෙන්නලා තියෙන්නේ. බොරුවක් මෙච්චර කල් දුවන්නේ නැහැ. මේක සත්‍යයෙන් පටන් ගත්ත. ඒ නිසා අපි ආශිර්වාද කරන තවදුරටත් ඉක්මනට සනීප වෙන්න කියලා. මේ හොඳ රිසල්ට් එකක් මේ හම්බෙලා තියෙන්නේ. හරි ඊළඟට වෙනස්ම කතාවක් තියෙනවා. වෙනස්ම කතාවක් කියන්න තියෙන්නේ. කෙටියෙන් ඉතින්දලා මම රෝගාතුර වෙලා ඉතින් ගර්භාස්තව මම හස්තරලා තිබ්බේ. මගේ දුව තමයි අහම්බෙන් වගේ ෆෝන් එකේ දැකලා අවුරුදු 23ක් දුක්කින් දාලු ගර්භාෂයෙන් තයින් කරලාලු. මගේ දුව තමයි ෆෝන් එකේ දැකලා මෙහෙම තැනක් කියනවා අම්මේ යම් බලන්න. වැඩ කර මං කිව්වම මට බෑ දැන් ඇති කිව්වම නෑ අම්මේ යම් බලන්න කිව්වා. එහෙම ඇවිල්ලා අද සාන්දාස තමයි මගේ ලෙඩ ඔක්කොම මට කියලා දීලා මගේ මේ විදිහට මම සෝල් කරලා නැවත මං ආයෙ මෙතන ආවිල්ලා මගේ අනිත් ලෙඩක් තියෙනවා නම් ප්‍රතිකාරයක් ගන්න මං අද නැවත පැමිණියේ මේ පරණ ලෙඩෙක් අවුරුදු 23ක් දුක් විඳලා කරන්න තියෙන හැමදේම කරලා අන්තිමට චිත්ත වෙලා ජීවිතේ තතහැරලා දාලා හිටපු කෙනෙක්. ඒතර මම සුවපත් කරලා තියෙනවා මේ පරණම ලෙඩේ පරණ නේ ගොඩක් පරණ කෙනෙක්. ඒතර බලන්න මේ විශ්වාසයට ආපහු එලා තියෙන මොනවා හරි තව දෝෂයක් තියෙනවා නම් තවදුරටත් ප්‍රතිකාරයක් කරගෙන යන්න දැන් සෑහෙන සුවෙන් සනීපෙන් ඉන්න කොච්චර සනීපයක් තියෙනවද? දැන් 4 දෙනා අපි 4 පැත්තක හිටියේ දැන් 4 දෙනාත් එක ගොඩක් සමගියෙන් මම අන්න කියලා තියෙනවා පවුල් විනාශ වෙන්න හේතුව තමයි මේ කරපු අනවින කොඩි වින ආදී දේවල් නිසා කියලා. පවුල් 4 පැත්තක හිටියේ කිව්වා 4 දෙනා. දැන් 4 දෙනා සමගි වෙලා තියෙනවා. ඒක තමයි කියන්නේ මේ නිර්වාණාරණය මිනිස්සුන්ට මම ප්‍රධාන වශයෙන් කරුණු 4ක් හදලා දෙනවා. ආරක්ෂාව, නිරෝගීකම, ඒ වගේම පවුලේ සතර සමගිය සහ දියුණුව කියන දේට මාර්ගය හදලා දෙනවා. ඔය 4 මේන් කරලා දෙනවා. ඒ නිසා මේ දේ වෙලා තියෙනවා. මේවා ප්‍රායෝගික රිසල්ට්. මේ ඉංග්‍රීසි බෙහෙත් වලින් මොනවත් මේ පෙත්තකින් වට්ටෝරු විදිහකින් මේවා කරන්න බෑ. මේවා තමයි විශ්වකර්ම වැඩ කියන්නේ. ඒ නිසා මේවා හිතලා බලන්න මේ PhD ගහුවා කියලා ඇකඩමික් තියරි පාස් වුණා කියලා මේවා කරන්න බෑ. ඒ නිසා දැනුම් මාත්‍රකට එහා ගිහිල්ලා අපි කරලා වැඩ පෙන්නලා තියෙනවා. ඒ නිසා දෙනවා නම් PhD අපිටයි දෙන්න ඕන. ඒ නිසා ඔන්න හොඳ රිසල්ට් එකක් පෙන්නලා තියෙනවා. මේක වෙනස්ම කතාවක් කිව්වා. ජීවිතේ සෑහෙන දුක් විඳලා ජීවිතේ බලාපොරොත්තු නැතුව ඉඳලා දැන් බලාපොරොත්තු ඇති වෙලා ඒ විශ්වාසයෙන් මේ අවුරුද්දකට පස්සේ වගේ ආයෙ ඇවිල්ලා තියෙනවා මේ ස්ථානෙට තව මොන හරි සාත්තුවක් කරගෙන යන්න. ඒ නිසා ඔන්න තව හොඳ රිසල්ට් එකක් පවුල් සමගි වෙලා තියෙනවා. ඒක විශේෂ කාරණයක්.
හරි ඊළඟට. අයියෝ කියන්නේ. ඒ බඩගතියක් තිබුණා. ඇඟේ බරගතිය තිබුණලු. බඩ පිපිලා වගේ. බඩ පිපිලා තිබුණලු. ගෑස්ට්‍රික් ගතිය තිබුණලු. හන්දි හිතෙනවලු. ඒ වලින් දැන් 70ක් තිබුණා. හරි. එතකොට මේ හන්දි රිදෙනවා, ඊට පස්සේ ගෑස්ට්‍රික්, බඩ පිපෙනවා, තවුනක් තිබුණේ. ඇඟේ බරගතිය. දැන් බලන්න මේ සමස්ත ලෙඩ ටික ඒකයි මම කියන්නේ මම මේ ශ්‍රී ලංකන් දහමතු රෝග මූලයට ප්‍රතිකාර කරන්න කියලා ඔයලා කොහෙවත් රෝග මූලයට ප්‍රතිකාර කරන ක්‍රමයක් නැහැ. ඔය මොකක් කරේ අනුමාන කර කපනවා කොටනවා අරවා කරනවා මේවා කරනවා අර බේත දෙනවා මේක දීලා බලනවා අරක කරලා බලනවා එහෙම වැඩක් නැහැ. මෙතන තවත් මම තප්පර 10ක් ඇතුළේ ලෙඩාට මොකද වෙලා කියන එක හොයනවා. ඒ නිසා ඒ ස්කෑන් එකට ගහන්න ස්කෑන් එකේ ලෝකෙවත් නැහැ. ඒ හින්දා දැන් බලන්න මේ තියෙන සමස්ත ලෙඩ ටික ඔක්කොම බැස්සුවේ කොහොමද? ඔක්කොම බැස්සුවේ කොහොමද? එකපාර 175ක් සමස්ත එක විදිහට බහැලා ගියේ කොහොමද? නිසා පොතුකවර රෝගියෙකුත් අපි හොඳ කරන්නේ සමස්ත එකට හොඳ කරන්නේ. ඒ සමස්ත එකට හොඳ කරන්න නම් මතක තියාගන්න වෛද්‍යුරුන්ටත් එක්ක කියන්නේ. දන්නේ නැත්නම් දැනගනින්න. මේ ඔක්කොම ලෙඩ සම්බන්ධයි මේ ආමාශය සහ බඩවැල් මහ බඩවැල් වලට සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය තියෙන තමයි මේ ලෙඩ ඔක්කොම බහින්නේ නැත්තේ. ඒතර මේ ඇතුළ සුද්ධ කරපු ගමන් මේ ඔය නිකන් ඔය සුද්ධ කිරිල්ල නම් මේක සුද්ධ කරන්න නම් වෙන්නේ නිර්වාණන්නේ කරන සුද්ධට ගහන්න සුද්ධයක් නැහැ. ඒ නිසා අපි දෙන විරේකයට ගහන්න විරේකයක් නැහැ. මම පේටන්ට් එකක් ගන්න හිතුණා. පුළුවන් නම් දීපල්ලක මගේ විරේක ඊට පස්සේ මේ ඔක්කොම සුද්ධ කරනවා. මේ සුද්ධ කරාට පස්සේ නිකම්ම මේ ආශිර්වාදයක් කරන්න විතරයි මේ අත දීලා ආශිර්වාද කරත් ඉතුරු ලෙඩ ටික බහැලා යනවා. බෙහෙත් පෙත්තක්වත් දීලා නැතුව මේ හොඳ කරලා තියෙන නිසා මේවා මේ රියල් ලෙඩ්ඩු මේ ඇත්ත ලෙඩ්ඩු මේ ප්‍රැක්ටිකල් රිසල්ට් ප්‍රායෝගික ප්‍රතිඵල මේ කියපල්ලා පුළුවන් නම් සල්ලි දීලා කරන්නේ අනිවාර්යෙන් පවුල් පිටින් ඇති කියලා නෑ එහෙම කිව්වොත් එහෙම කටවල වලට හැන ගන්නවා පුතුකබර හැනෙනවා කටේ. ඒ නිසා මේ ඇත්ත ලෙඩ්ඩු සත්‍යයෙන් මේ අදිෂ්ඨාන කරලා රියල් රිසල්ට් නියම සත්‍යවාදී ප්‍රතිඵල පෙන්නලා තියෙන්නේ. මේවෙන් මම සතුටු වෙනවා. දැන් නිවන ළඟා කරගන්න අපි මේ කරන නිරෝගීකම නිවන තමයි උතුම්ම නිර්වාණය තමයි නිරෝගීකම කියන්නේ. ඒකට යන්න තමයි මේ පින් වැස් කරගන්න. මේ හැමෝටම කරන්න බෑ. ඒ නිසා ෂෙයා කරලා දැනුවත් කරන්න. මෙන්න හොඳ ප්‍රතිඵලයක්. 180ක්ම හොඳයි නේ. එන්න ඊළඟ. මට විදිහේ අම පිටිපස්ස අතුවාල වෙන එකේ කසන මොන. ඔව් මේකන් ලොකු ප්‍රශ්නයක්. ඇඟ කසනවා මේ කන පිටිපස්සේ තුවාල හැදෙනවා. යට ඊට පස්සේ මේ මූණේ මේ තැන් වල කසන ගතියක් තිබුණා නේද? ඒක මේ දත කුෂ්ඨයක් වගේ මේ පොතුකබර ස්වභාවයක් වගේ හැම රෝගයක්. එතකොට කොච්චර හොඳයිද? දැන් 180ක් විතර. දැන් කියනවා 180ක් විතර හොඳයි. එක ප්‍රතිකාරයක් බලන්න එක පාරෙන් එක ප්‍රතිකාරකින් 180ක් හොඳ වෙලා තියෙන. හැබැයි මගේ මේ වන් ෂොට් බලාපොරොත්තු වෙන්න එපා. මම වන් ෂොට් කෙනෙක් නෙමෙයි. එක පාරෙන් ඇවිල්ලා මේ ඔක්කොම කරගන්න බලාගෙන එන්න එපා. අනිවාර්යෙන් මම කියලා තියෙන්නේ මේ ලෙඩේ හැදියට ප්‍රතිකාර ක්‍රමේ වෙනස් වෙනවා සහ ඒ වාර කරන වැඩි වෙනවා. නමුත් පළවෙනි පියවරෙන් මිනිස්සුන්ට වෙනස් වෙනා ඉන්න ඒකේ මනුස්සයන්ගේ වාසනාව පින කුසලයේ කුහක සිතින් එන එකකටත් හරියන්නේ හරියන්නත් එපා කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා මේ මිනිස්සු සද්ධායෙන් විශ්වාසයෙන් මං ගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ආශිර්වාද කරලා හරි ගිහිල්ලා තියෙනවා. ඒතර මේ බෙහෙත් පැත්තක්වත් නැතුව 180ක් හොඳ කරලා තියෙනවා. කොහොමද එහෙම කරන්නේ? ඒ නිසා තේරුම් ගන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා මේ වගේ ලෙඩ හොඳ කරන්න වෙන ක්‍රමයක් නැහැ. ලෝකේ කොහෙවත් වෙන ක්‍රමයක් නැහැ. කොච්චර බෙහෙත් දුවත් මේක යට යනවා ආයෙ මතු වෙනවා. අපි මේ කරන දේ සම්පූර්ණයෙන් මුල ගලවලා දානවා. ඒතර සම්පූර්ණයෙන් මේ ලෙඩේ බැහැලා යනවා. ආයෙ එන්නේ නැහැ. හැබැයි ආයෙ කට පරිස්සම් කරගන්න ඕනේ. එක එක දෙන දේවල් කාලා මේ වසවිස කාලා ඔය ඉනාවිස එක එක දේවල් දෙනවා කාලා ආයෙ වැඩි වැඩි කරගත්තොත් ආයෙ අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා කට පරිස්සම් කරගන්න කියලා කියන්නේ ඒකයි. එතකොට 180ක ප්‍රතිඵලයක් පෙන්නලා තියෙන මේ රියල් රිසල්ට් PhD නෑ සීලක් අන්දට. එතකොට දෙනවා නම් ඔන්න දීපල්ලා අපිට PhD ඔය ප්‍රැක්ටිකල් තියරි කරපු උන්ට ඇකඩමික් උන්ට බෑ. උන්ට කරගන්න බෑ හිතා ගන්න බෑ. උගේ මේ කකුල් දෙක මැඩ්ලින් ගහයි මේ වගේ ලෙඩ දැක්කා මම මේ හොඳ කරපු ලෙඩ දැක්කම උන්ට මැඩ්ලින් ගහනවා. උන්ගේ PhD ගහගෙන ඉන්න PhD රෝල් කරලා. ඒ නිසා මේ රියල් රිසල්ට් පෙන්නලා තියෙන්නේ. ඒ නිසා මම ටිකක් ආවේගයෙන් කතා කරන්නේ මට අභියෝග නම්ම නම් ඒ එක එක කියන හින්දා නැතුව මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය එක එකට බල්ලන්ට මේ ගුණ බල්ලන්ට ගල් ගහ ගමනක් යන්න බෑ. ඒ උනාට ගහන්න ඕන තැන ගහනවා කුඩු වෙන්නම. ඒ නිසා මේ රියල් රිසල්ට් මේ පුළුවන් නම් කියපල්ලක සල්ලිද්දයක් කරලා කියලා. මේ ඇත්ත ලෙඩ මේ ෂෙයා කරලා දැනුවත් කරන්න. නන්දිලා. ඔව්. ඔව්. ඔව් කපල චුට්ටක් වෙන්න මේ බලන්න මේ මිනිස්සුන්ට වෙන දේවල් ඔය hina වෙන උන්ගේ කටවලුත් ඉදිමියල්ල මේ වගේ. මට කියන්න තියෙන එච්චරයි මේ වේදනාව කැක්කුම දැවිල්ල ඒ වටුණානේ. එතකොට මේ තුන් පාරක් විතර මං ගාවට ආපු කෙනෙක් මේක ඉතාම බහනක මේ කර්ම ලෙඩකුත් එක්ක තියෙන්නේ. නමුත් මම වේදනාව කැක්කුම දැවිල්ල සහ ඉදිමු යම් මට්ටමකට හරි අඩු කරලා දීලා තියෙනවා. මම හිතන්නේ මෙතනට හැම ලෙඩාවම 100ක් හොද කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. ඒ නිසා බුදු කෙනෙකුටත් දේවදත්තෝ නිවන් දක්කන්න බැරුව ගියා. මෙතනට හැම ලෙඩාවම සුව වෙන්නේ නැහැ. කර්මකාරයෝ හොඳ වෙන්නේ නැහැ. ඒක මගේ කර්මයන් නෙමෙයි. එන්නේ ලෙඩාගේ ප්‍රශ්නයක්.
ඒ හින්දා මට බයිනකොට හිතලා බැනපල්ලා. මොකද මම උපරිම සේවයක් කරනවා මිනිස්සුන්ට හරියන මිනිහට හරියනවා. හරියන්නේ නැති කාට මොන බුදුහාමුදුරුවෝ ආශිර්වාද කරත් හරියන්නේ නැහැ. ඒ නිසා මේ හරි ගිහින් තියෙනවා සෑහෙන දුරට කියනවා 50ක් ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඉතින් මදිද? ඒ නිසා මේක ඉතාම භයානක දෙයක් මේ සෙලුලයිටිස් කියන කකුලේ දිවෙන කරන බෙහෙත් නෑ ලෝකේ. නමුත් මම මේ වේදනාවක් කොහොමද දෙවිල්ල පවා අඩු කරලා දීලා තියෙනවා. ඉතින් යම් තාක් දුරට බස්සලා තියෙනවා. මම තව ප්‍රතිකර්මයක් මේකට කිව්වා. ඉතින් ඔන්න ඔය රිසල්ට් එකක් මේ පුළුවන් නම් කියපලා තමයි මේකත් සල්ලි දීලා කරලා තියෙන්නේ කියලා. එතකොට මේ මොකද්ද කියන්නේ කියලා. මෙතනින් යම් සුවයක් ලැබුණාද අනිත් හැමෝට වඩා? හරි ඒ වීඩියෝ බලලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආ වීඩියෝ බලලා එන අයට වැරදිලාද එතකොට? මේ හරි ගිහින් කියනවානේ. වීඩියෝ මම දාන්නේ නිකන් නෙමෙයිනේ. මම බොරුවක් කරනවනේ. ඒතකොට මේ වීඩියෝ එකේ බලලා එන මනුස්සයාටත් හරියන්නේ නැති වෙනවා. දැන් මේ හරි ගිහින් තියෙන්නේ කොහොමද? ඒ නිසා නිකන් වීඩියෝ එකක් බලලා කමෙන්ට් එකක් දානවා පරිස්සම් වෙලා අනිවාර්යෙන් අතපය කැඩලේගෙන බලකි ඔය කමෙන්ට් දාන අත බත් කන්න බැරි වෙයි. මොකද මම ඉතර දහස් ගණන් ලෙඩ සුවපත් වෙන මේ අතින් මට විරුද්ධව කමෙන්ට් එකක් දැම්මොත් ඔය නින්දාසාග සිතින් අනිවාර්යෙන් උට අවුරුදු 3ක් ඇතුළත උගේ අතත් කැඩලා යනවා අනිවාර්යෙන්. මේ ඒ විදිහට වැඩ කරගන්න එපා. සංසාරේ කවදාවත් ලෙඩ හොඳ වෙන්නේ නැති වැඩ කරගන්න එපා. සමාජයට සේවයක් මේ කරන්නේ. මේ රටේ මේ ලොකු ප්‍රශ්නයක් මිනිස්සුන්ට තියෙනවාද? ඒක බලත් ලෙඩක් ඇතිත් දවසක මං ගාවට ඇවිල්ලා හොඳ කරගනින්න. ඒ නිසා ෂෙයා කරලා දැනුවත් කරන්න තේරුවන් සරණයි. අතල්. තව ප්‍රතිඵලයක්. මොකක්ද වඩ? අධික ලෙස බඩ පුරවා දැමීමෙන් දුක් විඳලා තියෙනවා. ඒක ගෑස්ට්‍රික් හතරම තිබ්බා. ගෑස්ට්‍රික් හොඳට හොඳයි කියනවා නේ. ඒතර ගෑස්ට්‍රික් හොඳ වෙලාද? ගෑස්ට්‍රික් කියන්නේ මට ඊටාම සිම්පල් ලෙඩක් විනාඩි 10කට මට හොඳ කරන්න පුළුවන්. හැබැයි විනාඩි 10 හොඳ කරන්න ගියාගෙන මම මෙහෙන් දෙපා එකක්වත් විනාඩි 10 හොඳ කරන්න. මගේ වැඩ පිළිවෙලක් තියෙනවා. එතකොට මේ පිළිවෙලට අනුව තමයි හොඳ කරන්නේ. ගෑස්ට්‍රික් ඕන නම් අභියෝග කරනවා නම් මට මේ අනිවාර්යයෙන්ම ඔය ඕන බටහිර වේද කමෙන් හරි ඕන වේදෙක් මම විනාඩි 10න් ගෑස්ට්‍රික් එවෙලේ බස්සලා පෙන්නනවා. මාස 3කට ආයෙ එන්නේ නැති වෙන්න. හැබැයි ආයෙ එනවා. ආයෙන්නේ හේතුවත් වෙන හේතු අයින් කරන තාක් ආපහු ගෑස්ට්‍රික් එනවා. ඒ නිසා මම නිකන් ආවට ගියාට බාල වැඩ කරන්නේ නැහැ. කරන එක හරියට කරනවා නැත්නම් නිකන් ඉන්නවා. ඒ නිසා ගෑස්ට්‍රික් මේ බස්සන එක බැහැලම යනවා. හේතුව තමයි මේ තියෙන වසවිස අණුවෙන පොඩි වින ආදී දේවල් ඔක්කොමත් එක්ක තමයි අපි අයින් කරන්නේ. ඒතකොට ගෑස්ට්‍රික් කියන මම සත පහර ගණන් ගන්න නැති දෙයක්. ඒ නිසා ගෑස්ට්‍රික් බැහැලා තියෙන වගේම බඩ පිපුම බැහැලා තියෙනවා. බඩ පිපෙන ගතිය. එතකොට මේ 100ට කීයක වෙනසක් වටේ. දැන් කියනවා 180ක් විතර යාට සහනයක් දෙන්නවා කියලා. ඉතින් මොන සහනයක් මොන සැපයක්ද? එතකොට ජීවිතේ කොච්චර සුන්දරද? එතකොට මට කොච්චර සතුටක් එනවද? මම භාවනා කරලා ඉඳගත්තාන් පස්සේ මේ මිනිස්සු මෙච්චර සුව වුණා කියලා කියනකොට මොන සැපයක්ද අපිට දැනෙන්නේ? ඒ නිසා මම ගොඩක් සතුට වෙනවා ඔය හැමෝටම වඩා මේ මිනිස්සු සුවපත් කරන එකෙන්. ඒ නිසා ඒකෙන් මමත් බලාපොරොත්තු වෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්න අපිත් වැඩි කාලයක් සංසාරේ හැංගෙන්න උවමනාවක් නැහැ. අපිත් කොහමද අපේ ගමන යනවා. ඒ නිසා මිනිස්සුන්ට සේවයක් කරනවා. හොඳ ප්‍රතිඵලයක් මේ PhD නැතුව රිසල්ට් පෙන්නලා තියෙන ප්‍රැක්ටිකල් රිසල්ට්. එහෙනම් හොඳ ප්‍රතිඵලයක් මේවා මේ සල්ලි දීලා කරන දේවල් නෙමෙයි. මේ ඇත්ත පුද්ගලයෝ නිකන් වීඩියෝ එක බලලා කියයි මේ සල්ලි දීලා මේව කරනවා කියලා. කියපල්ලා පුළුවන් නම් බලන්න. හරි. එහෙනම් ඕක තමයි කියන්න තියෙන නිර්වාණාරණේ. ඔය මෙහෙම මට කර ඉන්න ගොඩාක් වෙලාව නැහැ. මිනිස්සු ගොඩක් ආවොත් ඒ මිනිස්සු වෙන තව ගොඩක් වැඩ කරන්න තියෙන අතරමඟ තමයි මම මේවා වීඩියෝ කරේ. මේ කතන්දර කියන හින්දා 2.50 උන් පහත් කුලේ පරහත්තක් ඉන්නවානේ. මේ රට දියුණු කරන්න දෙන්නේ නැති උන්ටත් එක්ක රිදෙන්න තමයි කිව්වේ. ඒ නිසා ඔන්න ඔය පෙන්නලා තියෙන රිසල්ට් කාටවත් මම හිතන්නේ ඔට්ටු දාලා කෙරුවත් මේ විදිහට රිසල්ට් පෙන්වන්න පුළුවන් කියලා මාසයක් ඇතුළත. ඒ හින්දා මට කාත් එක්කවත් වෛරයක් නැහැ. මම කරන සේවය හරියට සේවය අරගනින්න අපි මැරෙන්න පස්සේ පුළුවන් නම් අපේ පිළිම හදලත් වැදපල් අනිවාර්යෙන් මගේ පිළිම හදලා වැඳිනවා. වඳින කාලයක් එනවා. දැන් එච්චර මිනිස්සු මරණයට විතරයි ඊර්ෂ්‍යා කරන්නේ නැත්නම් මැරෙනකම් පුළුවන් තරම් මඩ ගහනවා, පලි ගහනවා, පොල් ගහනවා. මැරුණට පස්සේ පුළුවන් තරම් මල් පූජා කරනවා. ඕක තමයි මේ ජරා ගතිය සිංහලයාගේ. ඒ හින්දා මැරුණට පස්සේ මල් පූජා කරපළා දැන් මඩ ගහපළා මම එකදා සැලෙන්නේ නැහැ. පෙන්නලා තියෙන රිසල්ට් එක වේගයෙන් සූපත් කරන තැන නිර්වාණ අරණ සීලඛණ්ඩ නම්බර් 1